අයිබෝන් ඔගොල්ලෝ මෙතන ඉන්නේ Geek IT Pro වීඩියෝ ලෙසන් එකත් එක්කයි. මගේ නම දිල්ෂාන් අබේවර්ධන. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ ලෙසන් එක. මේ වීඩියෝ ලෙසන් එකදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හැකින් සහ කම්පියුටර් සිකියුරිටි පිළිබඳව. අතර අපි හැකින් ගැන කතා කරන්න ගත්තොත් ඉස්සෙල්ලාම බලමු අපි හැකර් කෙනෙක් කියන්නේ කවුද කියලා. හැකර් කෙනෙක් කියන්නේ කම්පියුටර් එකට හෝ නෙට්වර්ක් එකට හරි එහෙම නැත්නම් සර්වර් එකට හරි අනවසරයෙන් ඇතුළු වෙන කෙනෙක්ට. එතකොට හැකින් කියන්නේ එහෙම අනවසරයෙන් ඇතුළු වීම වගේ දෙයකට. අතන අපි දැන් හැකින් ගැන ගත්තොත් ඉස්සර කාලේ නම් හැකර් කෙනෙක් වෙන්න නම් අතිදක්ෂ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න ඕනේ. ඒ දැන් ගොඩක් tools ඒ වගේම script ඒ වගේම හැකින් සඳහාම ගෙන්වන forums හැකින් ඉගෙන ගන්න tutorials courses ඔන්තරම් තියෙනවා. ඒකෙන්ද දැන් කොහොමදත් ඒ ගැන ආශා තියෙනවා ඕනම එක්කෙනෙකුට හැකින් ඉගෙන ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් ගැන දැනුමක් නැතත්. ඊට පස්සේ අපි හැකින් ගැන ගත්තොත් දැන් මේ වගේ හැකින් ලේසි වෙලාම තියෙන හින්දා ගොඩක් අය එක එක හොර ඒවල් වලට තකනවා. ඒ කියන්නේ දැන් ගොඩක් අය බලනවා ගොඩක් ඉක්මනින් මොකක් හරි දෙයක් Facebook account එකක් එහෙම නැත්නම් Gmail account එකක් ඒ වගේ දෙයක් මොකක් හරි පොඩි tool එකක් බාගෙන ටක් ගාලා hack කරගන්න. ඉතින් මේ වගේ ideas තියෙන කට්ටිය ඉන්න හින්දා ගොඩක් hackers-ලා hackers-ලා එක එක tools වල තියෙනවා මිනිස්සුන්ව රවට්ටන්න. දැන් මම මේ ළඟදී දැක්ක example එකක් තමයි Facebook එකේ wall එක තිබ්බා එක tool එකක් ගැන. ඒකේ නම Gmail cracker. මේ software එකට ඒගොල්ලෝ කිව්වා දාලා තිබ්බා මේකෙන් ඕනෙම කෙනෙක්ගේ email address එක password එක අරන් දෙනවා කියලා. දැන් මේ tool එකට අපිට input කරන්න ඕනි ඒක තිබ්බ හැටියට මගේ කියන්නේ පාවිච්චි කරන කෙනාගේ email address එක, එයාගේ password එක සහ hack කිරීමට අවශ්‍ය කෙනාගේ email address එක. ඉතින් මේ වගේ tool එකකින් කොහොමදත් කවදාවත් Gmail එකක් hack කරන්න වෙන්නේ නැහැ. අනික තමයි දැන් මේ වගේ දෙයකින් tool එකෙන් නම් නිකම්ම වෙන්නේ තමන්ගේ email address එකයි password එකයි නිකම් මේ hacker ගාවට යන එක. ඉතින් මේ වගේ දෙයක් තේරුම් ගන්න ඕනේ ඇයි අපේ password එක මේකට ඉල්ලන්නේ කියලා. ඇත්තටම ඉතින් hack කරන්න tools පාවිච්චි කරන්න බෑ කියනවත් නෙමෙයි. මොකද පාවිච්චි කරන්න පුළුවන් tools තියෙනවා nmap. එතකොට traffic sniff කරන්න පුළුවන් softwares wireshark වගේ. එතකොට ඒ වුණාට නිකන් අර වගේ ක්ලික් එකකින් දෙකකින් hack කරන්න පුළුවන් softwares නම් tools නම් තාම දන්න තරමින් ඒ තරම් සාර්ථක දේවල් නන් නෙමෙයි. අනික තමයි අපි දැන් hack කරන ක්‍රම ගත්තොත් password අතර අපි ගොඩක් ආරක්ෂලා තියෙන්නේ මේ password එකෙන්. දැන් අපි කෙනෙක්ගේ account එක තවත් කෙනෙකුගෙන් ආරක්ෂා කරගන්නේ password එකෙන්. password එක කඩන හැටි ගත්තොත් password කඩන crack කරන ක්‍රම ගොඩක් තියෙනවා. දැන් ගත්තොත් තියෙනවා brute force attack. එතකොට dictionary attack. එතකොට guess කරලා කරන්න පුළුවන් social engineering. එතකොට දැන් brute force කියන්නේ ABCD වගේ ඉංග්‍රීසි සහ 1 2 3 ඒ වගේ ඉලක්කම් අරන් එක එක combination වලින් ඒක type කරලා බලනවා මේක හරියනවද. කියන්නේ AB ABC ABC 1 2 ඒ වගේ එක එක ඉලක්කම් දාලා එක එක අකුරු දාලා බලනවා මේක මොන password හරියන්නේ කියලා. ඉතින් ඔයාලට වෙන්නේ නැති මේක ගොඩාක් දිග tutorial ගොඩාක් දිගක් කරනවා. ඊට පස්සේ තියෙනවා dictionary attack. dictionary attack කියන්නේ dictionary එකේ තියෙන වචන අරන් ඒ කියන්නේ දැන් cat dog mango වගේ තියෙන හැම word එකක්ම අරන් ඒක try කරලා තියෙන password එක හොයාගන්න බල එක. ඊට පස්සේ දැන් ඒ වුණාට දැන් මේ වගේ ක්‍රම දැන් බොහෝ විට වළක්වන්න ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා සර්වර්ස් පාලනය කරන කට්ටිය ඒ වගේ ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය වගේ බලාගෙන තියෙනවා. දැන් ඔයගොල්ලොත් ඒක එක්ස්පීරියන්ස් එකක් ඇති. මොකද දැන් Facebook Gmail වගේ එකක password එක 3 පාරක් විතර ගහලා වැරදුනොත් පැයකට පැය 24කට පැය කිහිපයකට ආයේ password එක ගන්නව log වීමට බැරි කරන්න වෙන්නේ log වෙන්න වෙන්නේ. ඉතින් මේ වගේ ක්‍රම භාවිතයෙන් මේ වගේ brute force attack එක නැත්නම් dictionary attack වගේ වළක්ව ගන්න පුළුවන්. ඒ වුණාට social engineering කියන්නේ දැන් තමගේ යාළුවගේ password එක එතකොට එයා
මොකද්ද මොකක් හරි ක්‍රමයකින් කතා කිරීමෙන් බොහෝ විට කතා කිරීමෙන් ආශ්‍රයෙන් සහ එයා ගැන තොරතුරු හොයා ගැනීමෙන් පාස්වර්ඩ් එක ගෙස් කරලා පාස්වර්ඩ් එක හරි සිකියුරිටි ක්වෙස්චන් එක හරි ගෙස් කරලා account එක hack කරන එක account එකට log වෙන එක තමයි social engineering කියන්නේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඇත්තටම පොඩි ක්‍රම නැද්ද hack කරන්න කියලා. ඇත්තටම පොඩි ක්‍රමක් තියෙනවා කියන්නේ. පොඩි කියන්නේ lazy ක්‍රම. SQL injections එතකොට අතරම telnet ක්‍රමේ නම් දැන්ට firewall එක virus ඉඳලා කරන්න ගොඩක් අමාරුයි. කරන්න chance නැති තරම්. ඒ වුණාට SQL injection කියන්නේ ගොඩක් ඉක්මනින් මොකක් හරි සමහර site ඒ වැරදි කියන්නේ vulnerabilities තියෙන site hack කරන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේම තමයි මේ වගේ SQL injection ඒ වගේ දේවල් නවත්ත ගන්න නම් computer security ගැන ඒ කියන්නේ තමයි server එකක් හෝ website එක පාලනය කරනවා නම් ඒක නිතරම update කරන්න. හැම වෙලේම virus guard පාවිච්චි කරන්න. කවදාත් crack කරපු virus guard පාවිච්චි නොකරන්න. මොකද crack කරනවා කියන්නේ නිකන් කෙලින්ම trojan එකට trojan එක හරි virus එකට හරි කෙලින්ම පාර කපා ගන්න දෙයක්. ඒකෙන්ද crack කරන්න ඕනේ නැහැ softwares දානකොට. මොකද virus guard දානකොට බොහෝ විට මොකද avast වගේ free දෙන virus guard තියෙනවා. කවදාත් ඒ විදිහට පාවිච්චි ගන්න එපා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒ විදිහ කියන්නේ ඒ තරම් සාර්ථක virus guard එකක් නෙමෙයි කියලා. ඒ විදිහ 9 එක නම් සාමාන්‍ය දුරකට හොඳයි. මට ඊට පහළ ඒවා නම් පාවිච්චි කරනවා වැඩක් නැහැ කියන එක තමයි මගේ අදහස. Kaspersky වගේ එකක් ගත්තොත් අතරම එකක් දැන් ලංකාවේ නම් රුපියල් 3000කට හරි රුපියල් 1000කට 1500කට වගේ ගන්න පුළුවන්. 3000කට ගන්න පුළුවන්. ඒක යූසර් එකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. virus guard එක අතරම තියෙන වගේ ගාණක් විඳන් ගන්න කැමති නැත්නම් free virus guard එක පාවිච්චි කරන්න පුළුවන්. avast හරි not32 වගේ එකක්. අඩු ගාණ දවස් 30කට වෙන trial version එකක් ගත්තොත් දවස් 30ට හරි ඉන්ස්ටෝල් කරනවා කියන්නේ තරම් අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඒකින්ද virus guard එක කවදාවත් crack කරන්න යන්න නැහැ. මොකද අතරම ගොත ඒක backdoor එක දාගන්නවා හරි එහෙම නැත්නම් virus එක දාගන්නවා වගේම තමයි. ඒක තමයි අපි දැන් password එකක් පාවිච්චි කරනකොට කාටවත් guess කරන්න බැරි එහෙම නැත්නම් ලේසියෙන් හිතාගන්නේ password එකක් පාවිච්චි කරන තරමට හොඳයි. ගොඩක් අය තමන්ගේ එක කියන්නේ හැම account එකකටම ලේසි එක password එකක් පාවිච්චි කරන පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ එක ලේසි password එකක් පාවිච්චි කරමින් වෙන්නේ කවුරු හරි ඔයගේ Facebook account එකේ password එක බැලලා හරි guess කරලා social media එකේ හරි කොහොම හරි හොයාගත්තොත් ආයෙත් වගේ නිකන් guess කරලා Gmail account එකකට ඒක හරියනවද කියලා බලනවා. email account එකටත් ඒක හරියනවා. මොකද එකමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් කොහොම කරලා email account එකට access වෙනවා කියන්නේ ඉතින් ඔය ඔක්කොම password දාගත්තා වගේ තමයි. ඉතින් මේක නිසා පුළුවන් තරම් එක එක જાති password පාවිච්චි ගන්න බලන්න තියෙන්නේ. password වල තියාගන්න බාරන අඩු ගානේ diary එකේ ලියාගෙන හරි ලේසියෙන් guess කරන්න බැරි dictionary attack එකකට පාවිච්චි ගන්න බැරි જાති password එක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේ වීඩියෝ ලෙසන් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මූලික දේවල් ටිකක් කම්පියුටර් සිකියුරිටි සහ හැකින් පිළිබඳ ඉදිරි ලෙසන් එකේදී මීට වඩා ස්ටෙප් එකක් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ ලෙසන් එක බලවට ස්තුතියි. සුබ දවසක්.